හයි අපි අද ඇවිල්ලා තියෙන අලුත් වීඩියෝ එකක් එක්ක. අද අපි ඇවිල්ලා තියෙන්නේ අපේ අද අපි වෙනසකටත් එක්ක අපි Roblox එකට පැත්තට ඇවිල්ලා තියෙනවා. අද මම තෝරගත්ත ගේම් එක තමයි Sword Mega Sword කියලා මොකක් හරි එකක්. මම දාලා තියන්නම්. මෙතන අපිට තියෙන දේ තමයි අපිට තියෙන ෆාම් කරන්න. අපිට තියෙන ෆාම් කරලා අපේ Sword එක පුළුවන් තරම් level up කරන්න. දැන් මම ඉන්නේ level 3 එකේ. මොකද මම පොඩ්ඩක් ගේම් එක ගහලා බැලුවා. අපි level up කරමු. දැන් නම් එක ෂොට් එකෙන් නම් මට ඇපල් ගෙඩියක් කපන්න බැරුව ගියා. දැන් නම් පුළුවන්. අනිතේ මට පෙට් කෙනෙකුත් ඉන්නවා. මෙතන දැක්ක මට පෙට්ලව සල්ලි දීලා ගන්න පුළුවන්. අපි තව එක්කෙනෙක් කරන් බලමු. කවුද? කාව දෙයිද? 140ක්. ලකී වෙක්කිනවද මට හම්බුනේ? ඉන්වෙන්ටරි ගියා. මේ අනේ. උඩයින් දෙන්නෙක් ඉන්නවනේ. මට දෙන්නවම තියාගන්න ඕනේ. අම්මට පෙට්ලා දෙන්නෙක් ඉන්නවා. वाव මට මූව මරන්න ඕන ලෙවල් 4 ගියා අපි අද බලමු අපිට කොච්චරක් යන්න පුළුවන් වෙයිද කියලා මේ සීරීස් එකට වල කැමති වුණා මම තව වීඩියෝ කියනවා මේකෙන්ම එන්න ලෙවල් අප් කරන එක අමාරු වෙනවා එතකොට මම මොනවද කරන්න ඕන මට තාම ලොකුට ගේම් එක තේරුන්නේ නැහැ දැන් මම ඉන්නේ ලෙවල් 4 අම්මච්චා 7ට යද්දි බලන්න ඩැමේජ් එක 105යි හෙල්ත් එකත් වැඩි වෙනවා මගේ. එම හරියන්නේ මට මේ ඉක්මනට ලෙවල් අප් වෙන්න ඕන. මේ තියෙන්නේ දෙවෙනි ලෝකෙට යන්න ලෙවල් 8 එන්න ඕන. මම තාම 4 ඉන්නේ. මෙයාලා ඇටැක් කරන්න. මෙයාලා ඇටැක් කරනවා මට. ඇයි එහෙම වෙන්නේ? එහෙම කරන්න එපා ඉතින්. මං ඔය වටේ කරගෙනවා මං ඔය වටේක. නේ බුරු. එහෙම දෙයක් දන්නේ නේ. ලෙවල් 5 අම්ම ලෙවල් 5 කියන්නේ වන් ෂොට් මෙයාලව මෙව ටික කැපුවනම් මට ඉක්මනට ලෙවල් අප් වෙන්න පුළුවන් ඩැමේජ් ගන්නේ නැතුව මේ තියෙන්නේ ලස්සනයි ෂොක් දැන් මගේ කොයින්ස් නම් වැඩිපුර තියෙනවා මට වල පේන ඇති උඩ තියෙන කොයින්ස් අපි මේකෙන් එකක් අරන් බලමුද 150 එකක් අරන් බලමු යාගේ මොකද්ද වෙන්නේ බලම් බණ්ඩ යාව අරගෙන කො පෙට්ස් ඩැමේජ් එක 4න් වැඩි වෙනවා අපි යවත් ගමු මෙයා අපි ඉන්න තව පොඩ්ඩක් ෆාම් කරොත් මට පුළුවන් වෙනවා මේ මැද එකත් try කරලා බලන්න එයා මොනවද කරන්නේ සේර ඩැමේජ්ද වැඩි වෙන්නේ මේ වගේ තමයි අපි යවත් ගමු ඉතින් ලිමිට් එකක් තියෙනවා මට වෙන්නේ වෙන්නේ ලිමිට් එකක් තියෙනවා අපි මෙයා වයින් කරලා 3 දෙනයි වගේ තියාගෙන ඉන්න පුළුවන්. හැබැයි දැන් අවුලක් නැහැ. දැන් ඩැමේජ් එක වැඩි වෙන්න ඕන. මේක try කරලා තියන්න නෑනේ. මේක මම try කර 555ක්. ඒවා කලින් මට ටෝක් එක දුන්නේ. දැන් මම one shot කරනවා මම. දැන් level 6 දැන් බය නෑ. නෑ මෙයා ටික ඩැමේජ් අමාරුයි ආව. දැන් බය නෑ. දැන් ගේම ඉල්ලනවා. තේරුන්නේ නෑ. ඇයි මෙතන දැන් 900 ගානක් ඩැමේජ් කරන්නේ? මගේ ස්වෝඩ් එක අලුත් වුණානේ මගේ කඩුව දැන් ලොකුයි මෙයාලා මැරුවොත් මට 20ක් හම්බ වෙනවා කොයින්ස් අපි පොඩ්ඩක් විතර ෆාම් කරමුකෝ ෆාම් කරලා අපි තව X වගේක් ඇරලා බලමු 300ක් තියෙනවා ලෙවල් 7 ආවා ඊළඟ ලෙවල් එකෙන් පස්සේ මට මේක දාලා යන්න පුළුවන් අපි දාලා යන්න ඉක්මනට 150යි අපි තව කරමු හොම්ම ලොකු මේක හම්බුනොත් හොඳයි අර ලෙවල් මේ අවුලක්මත් නෑ අපි බලම් බාණ්ඩ අපි මෙයා වයින් කරමු මෙයා වෙනුවට අපි මෙයාව දාගමු තව චුට්ටයි ලෙවල් 8 යන්න තව පොඩ්ඩයි අනේ යන්න දෙන්න ලෙවල් 8 මට දැන් එතනින් යන්න පුළුවන්ද බලමුකෝ නෝ මට ඊට කලින් මට මේක ගන්න ඕන මට මීටට හොඳ එකක් හම්බෙන්න 140ක් දැන් මම මෙහෙම දාගත්තා කියමු ඒත් දැන් බලන්න අවුලක් නැහැ වගේමද one shot knockout මෙයාලා ගහන්න අමාරුද ෂොට් දෙකයි දැන් කොයිද මම මේ දැන් එතකොට මෙයාලා අම්මෝ මේක ෆාම් කරන්න යන වෙලාවක් ඉතින් මම එහෙනම් ඉතින් එකෙන්ම මම level 9 කරන්න ඕන මේකෙන් පස්සේ භාගයක්ම වුණා හොඳයිනේ මට level 9 යන්න පුළුවන් තරම් ඉක්මනට level 9 යවන්න මම level 9 යන්න ඕන තව පොඩ්ඩයි
තව ටිකයි එයාලා කිල් කරන්න බැයිද යාලා එක්කෙනෙක් ඉන්නවා මගේ යාළුවෙක් දන්නේ එයා වන් ෂොට් කරනවා එහෙම කරන්න එපා මම ෆාම් කරන්නේ එයාලව මරන්න මට ගොඩක් වෙලා යනවා එයාගේක ෂෝක් හැබැයි ලෙවල් 9 වගේ නෙමේ දැන් බලන්න ඕන 2500ක් ඕන මේකට අපි ගමු එකක් කොහොමද නෑ කියන මගේ තියෙනවා 2500 තව ඕනක් දන්නේ දැන් බලමුද දැන් හරි දැන් පුළුවන් හොඳ එකක් දෙන්න 29යි අපි බලමු මොකක්ද යාගේ 7 අපි මෙයා වෙනකොට මේක දාමු 7 ඇටැක් එක 7 එතකොට ලොකු වෙනසක් තියෙනවද දැන් මම මෙහෙම කරා ඒත් නෑනේ අර පැත්තටමට යන්නවත් බෑ හිතුවට වැඩිය අමාරුයි මේක අර වන් ෂොට් කරනවා අරයා හරි සේරම යා මගේ යාළුවෙක් කරගන්න ඕන මම තව එකක් කරගන්නවා තව එග්ගයක් ගන්නවා ලක් එක මේක අයින් කරලා මේක දාගත්තේ දැන් බලමු මට ඩැමේජ් එක කොහොමද මට මෙයාට ඇටැක් කරන්න බොරු කරේ නේ නේත් බෑ ඊට බලන්න නෑ මට පුළුවන් ඔයා කිල් කරන්න ඔයාට ටික අමාරුයි ඔයා කිල් කරන්න දාන්න මෙයාලට වන් ෂොට් කරන්න පුළුවන් බලන්න මෙයාලා ගොඩක් අමාරුයි මේක තවත් අමාරුයි එයි මට මෙතෙන්ට යන්න කියන්නේ ඒ කොහාටද මේ යන්න කියන්නේ ඒක මොකද්ද අපි ඩැමේජ් වැඩි කරනවා ඒ මොකද ඒ උනේ තේරුන්නේ ආය මුලින් ඉඳ දැන් මුලින් ඉඳන් පටන් ගන්න හැබැයි කලින්ට වැඩි ඉක්මනට මට ලෙවල් අප් වෙන්න පුළුවන් මගේ බූස්ට් එක වැඩි වෙලා ඩැමේජ් එකත් වැඩි දැන් තේරුනේ එතකොට මට දැන් මට කෙලින්ම ගිහිල්ලා දැන් කලින්ට වැඩි ඉක්මනට ෆාම් කරන්න පුළුවන් දැන්නේ තේරුනේ ගේම් එක මට කට්ටිය මැරුවෑකි හොඳ ආසාර බලන්න දෙවෙනි වර්ල්ඩ් එකට යන්කෝ දැන් මම මට කලින්ටත් වැඩි ඉක්මනට මර ඒ තාම ටිකක් අමාරුයි මම එන්න පටන් ගන්න පුළුවන් අය මුලින් ඉඳන් ඊළඟ ලෙවල් එකේ කීයෙන්ද දන්නේ ආයෙ වෙනස් වෙන්නේ අලුත් එග් එකක් බලම් බාන්න මට ඩැමේජ් එක 12 මෙයා වයින් කළා මෙයාව දාමු දැන් බලම් බාන්න මට ෂොට් තුනයි දැන් ඕන මේ ඌර එක මරන්න. ඒතර මේකනේ මරන්න. ඒක බලන්න ටික අමාරුයි තාම. ඇයි මට ලොකු ගාණක් හම්බ වෙන්නේ නැති. බෑ මෙයාලා මැරුවොත් මම මෙයාලා මාව මරන ඊට කලින්. මම අපි මේ ටික ෆාම් කරමු සේරනම කලින්. දැන් මට මෙයාව මරන්න පුළුවන්ද? මට මොනවද දෙන්නේ? වව්! මට නෑ මල් ළඟ තියෙන මෙයාලා විතරයි. ඔයා කැමතිද? මම මෙයාවත් දෙනවා. අනේ ඔහොම කරන්න එපා. ඒ මොකද උනේ? යා මට දුන්නද ඇත්තටම? what ෂොට් දෙකයි මෙයාලට මට ඕන දැන්. මට යා ටැන්ක්ස් කියන්නේ කොහමද? මම මේක ගහන්න දන්නේ නැහැ. අපි මේකින් හොඳම එක්කෙනාට ට්‍රේඩ් කරන්න බලමුද? මට ඉන්නේ මේ දෙක විතරයි. මම නම් ඇක්සෙප්ට් කරනවා. මම ඇක්සෙප්ට් කරා. වත් ඇක්සෙප්ට් කර එකක් දෙන්න. දානවා මම මෙයාව අයින් කළා මෙයාව දානවා. ඔයාලා මන් දැන් නිකම්ම මරනවා. මං අර මෙයාගෙනුත් ගේම් ඉන්නවා දැන් උනොත් මම බය නෑ එකෙට්ටත්. මම එකෙට්ටක් බය නෑ. එකෙට්ටක් බය නෑනේ මරනවා. දෙන්න වා මරනවා දෙපාර ෂොට් 3යි ගහන්නේ 4යි සෝරි. තුන්වෙනි ලෝකෙට යන්න යන්නේ දැන් අපි. තුන්වෙනි ලෝකෙට. මේක කතා කරන්නේ ලක්ෂ ගණන් වලින්. ලක්ෂ 3මාරක් වුණ 2.5 මිලියන්. දැනෙන්නවත් නෑ මං ගහන එකක් මෙයාට මේ. මල් ළඟ තියෙනවා මේකයි. ඔයා මට මොනවද දෙන්නේ? ඔයාලා එක්කෙනෙක් දැක්කේ නෑ මොකද්ද මට හම්බුනේ කියලා නේ. මේ තුන වයින් කරයි. හැබැයි අපි දැන් හොඳ කට්ටිය වගේ ලෙවල් 8 ඉන්නවා බියුටිෆුල් ද මොකද්ද කියලා නමක් තියෙන එක්කෙනෙක්. ඔයා ට්‍රේඩ් එක ඇක්සෙප්ට් කරන්න. මල් ළඟ තියෙනවා මම ඔයාලට දෙනවා. ඇක්සෙප්ට් කරන්නකෝ. ලෙවල් 16. වන් ෂොට් කරන්න කෙලින්ම මම දැන්. දැන් දැනෙන්නවත් නෑ. අපි එකපාර 2.2 මිලියන් එකක් හරි උනේ. අනේ නෑ එක්ක උන්නේ මට මේක ඇරලා බලන්න ඕන. ඒත් මම හිතන්නේ මම මොන ඇරියත් මට මේ එකක්වත් මල් ළඟ දැන් තියෙන තරම් නෑ. 28යි මේ. මට මෙයා මරන්න පුළුවන්. මට මෙයා මැරුවෑකි. ඔයාලා දැන් හිතන්නේ මට මෙයාව මරන්න පුළුවන්ද මේ ලොකු එක්කෙනාව?
මැරුවා කියන්නකො මිලියන 15ක් දීලා ගත්තාම මොකද්ද වටින්නේ 140 වැඩිම එක ගත්තේ එතකොට 140 ලං කරන්නවත් බෑ මෙයාලා මේ වන් ෂොට් ෂුවර් කරනවා ආයෙත් අර වන් ෂොට් නේ මට හොඳම එක තමයි මෙන්න මෙයාව 3 පාරක් විතර 3-4 පාරක් මැරුවොත් මට ලෙවල් අප් වෙන්න පුළුවන් ඒ මං හිතන්නේ මට මෙයාව මරලා මිලියන 60යි තව එක ලෙවල් එකයි ඕන ඊට පස්සේ මම යනවා පාඩ මාව මරන්න බෑ තව එක ලෙවල් එක ඕන මට දැන් තියෙන තනිකර ෆාමින් සිස්ටම් එකක් විතරමයි එන්න අමාරු වෙනවා ටික ෆාම් කරන එක මට මෙච්චර ඉක්මනට මෙතෙන්ට එන්න පුළුවන් වුණේ එකම හේතුව තමයි මම ට්‍රේඩ් කරපු හින්දා ඒක ඔයාලත් මේ ගේම් එක ගහනවා නම් මතක් කරලා ලෙවල් එකක ඉන්න කෙනෙක්ට ට්‍රේඩ් කරලා බලන්න ගොඩක් වෙලාවට හොඳ කට්ටිය ඉන්නවා එයාලට ඇති වැඩක් නෑ මාත් try කරන්නේ මට පල්ලෙන් ඉන්න කෙනෙක්ට ට්‍රේඩ් කරලා උදව්වක් දෙන්න ට්‍රේඩ් එක කැන්සල් කරා එයා කැන්සල් කර කමන්නේ මට මෙයාගෙන් ට්‍රේඩ් එක තමයි ඕන මම ඔයාලට මල්ලඟ ඉන්න මෙව්වක් දෙනවා එයා කැන්සල් කරා ඒවාමට ඕම කරන්න පටේරට පුළුවන් ලෙවල් 22දී දැන් අපි යන්නේ 4 වෙනි ලෝකෙට යන්නේ මේක ගහක මුලක් අයින් ගහක මුලක් නෙමෙයි එකක් අරන් අපි දෙකක් ගන්න පුළුවන් අපිට දෙකම අරන් බලමුද දැන් කොහොමද කියලා අපි try කරලා බලමු දැන් බලන්න ඕන එව්ව ලෙවල් කීයද කියලා ඒත් මදි මේකට එන්න ගොඩක් අමාරුයි දැන් ෆාමින් සිස්ටම් එකක් විතරමයි තියෙන්නේ දැන් අපි මේකක් මරද්දි විතර මිලියන 20ක් ගන්නවා. ඔයාලට වෙනද අතර ලෙවල් 25 දී අන්ලොක් කරනවා අපිට ආයෙ පාරක් මුල ඉඳන් පටන් ගන්න පුළුවන්. ඉතින් අපි පුළුවන් තරම් ඉක්මනට ලෙවල් 25ට යන්න. තමයි 25ට. තව දෙකක් කරත් හරියයි මං හිතන්නේ. මේක මදි 99යි. දැන් මට යන්න තියෙන්නේ. ඩැමේජ් එක ඩබල් වෙනවා දැන්. XP මට ගොඩක් ඉක්මනට හම්බ වෙනවා. දැන් මුලින් ඉඳන් පටන් ගන්නවා. මම ෂොට් එක දාන්න. ඔච්ච ලොකේෂන් ඕනේ. මම දැන් කෙලින්ම යන්නේ මෙයාව මරන්න. ලෙවල් 1 එකේ ස්වෝඩ් එකේ. කෙලින්ම ලෙවල් 8 ආවා. එක ෂොට් එකයි. එක ෂොට් එක ලෙවල් 9 10 දැන් ඉක්මනට යනවා ලෙවල්. අපි තව ඉක්මනට කරේ. මෙයාව මරමු ඉක්මනට. එක ෂොට් එකේ 15ට යන්න ඕනේ. ඔයාලා එකින් ඔයා එන්න. මම බය නෑ. සෝරි. ඉන්න මම මෙයාව මරලා එන්න. 15යි අපි තුන්වෙනි එකට යනවා දැක්කද විනාඩියක්වත් ගියේ නෑ මේ පාරේ යන ගමන් මරාගෙන යන කට්ටියට ඇති මට දැන් ටික බ්ලොක් වුණා වගේ එන්න දැන් ආයි ස්ලෝ වෙන්න පටන් ගන්නවා මට පේන්නේ දැන් ටිකක් ස්ලෝ වුණා ලෙවල් කීයද 22කට යන්න ඕන මෙයා මැරුවොත් ලෙවල් කීයක් ඇයිද එයා නැගිටින්න ගමන් මේ වටේ ඉන්න කට්ටිය මරමු ඉක්මනට කයි දෙකයි හතරවෙනි වර්ල්ඩ් එකට යක් අපි මේ වර්ල්ඩ් එකේ තමයි අපි කලින් හිටියේ දැන් බලමු අපිට වර්ල්ඩ් එකේ ෂොට් 3යි මෙයා මැරුවා කොළඹ මේ ගස් මරන්න කොච්චර අමාරුද අම්ම එකක් කපුම් බාන්න හරි අර එකෙන් අර බිලියන 83ක් එක ෂොට් එකේ මට බිලියන තම 16යි අනේ එපා අපෝ එපා කැත වැඩ කරන්න එපා ඔයා කැත වැඩ කරනවනේ අව ෂුට්ටයි තව එක මෙයා මරු ගම මම ලෙවල් 26 දැන් මරු ෂොට් කියක් කොනද කියලා මෙයා මරන්න Seriously? දැන් නම් මට මේවා තනියම ඇටැක් කරලා මරන්න පුළුවන්. ලෙවල් 28 බලමු බලන්න. 100ට එකක්වත් ගියේ නෑ. ඒ කියන්නේ මම මෙයාලගේ 150ක් විතර මරන්න උනා. මේ කට්ටියගෙම 150ක් විතර මරන්න උනා ඊළඟ ලෙවල් එකට යන්න. ඒතර මම මේ ලොකු එක්කෙනෙන් ගත්තොත් කීයක් මරන්න උනවද දන්නේ නෑ. තා පොඩ්ඩක්. වර්ල්ඩ් 10ක් තියෙනවා අපි එකෙන් භාගයක් යන්න පුළුවන් අපිට අද ඊළඟ භාගයට අපි යන්න ඕන. ඔයාලා යටවට කමෙන්ට් කරන්න මේකේ කන්ටිනියු එක ගේන්න කියලා. එහෙම කිව්වොත් මම අරන් එනවා නැත්නම් අරන් එන්නේ නැහැ. මොකටද මම අරන් එන්නේ? ඔයාලා බලන්න නැත්නම් ඔයාලා බැලුවොත් විතරයි මම අරන් එන්නේ. ඉතරනේ දැන් මේක තව එන්නේ අමාරුයි. දැන් මම ගහන වෙලාවත් වැඩිලා තියෙන්නේ. අපි ඉර ලෙවල් 29ට යන්නේ. මෙයාව මරුගම හරි 29යි. ඒ කියන්නේ දැන් මට අලුත් වර්ල්ඩ් එක